අඩ තනිකර හාල් එකක් තියෙන මචං. සම්බහාල් වගේ නේ ටිකක්. තනිකරම හාල්ම තමා. අයියර මානෙල් මල්ලිකෙන් දෙන්නේ. ඉතින් අපි දෙවෙනි ප්ලේස් එක විදිහට තෝරගත්තේ පුදුබන පාදයක් තවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ. ඉතින් අපි දෙවෙනි ප්ලේස් එක විදිහට තෝරගත්තේ. ඉතින් ඇත්තටම මෑත කාලින ගොඩක් කතා බහට ලක් වෙච්ච ප්ලේස් එකක්. ඒ තමයි අරිසිමලේ ආරණ්‍ය සේනාසන හිමන් නැත්නම් අරිසිමලේ. ඉතින් මේ මෑත කාලින ගොඩක් කතා බහට ලක් වෙච්ච හේතුව තමයි මේකේ තියෙන වැලි ඇත්තටම සම්බහාල් වලට සමානයි. ඉතින් මුහුදු වෙරළක් කිව්වම ඇත්තටම අපි ගොඩක් යන්න ආස තැනක්. ඉතින් ත්‍රිකුණාමලේ විතරක් නෙමෙයි හැ ගොඩක් තැන්වල රට වටේම මුහුද පිටලා තියෙන ලස්සන රටක්නේ අපේ රට. ඉතින් ඇත්තටම මේ වැලි ඇත්තටම සම්බහාල් වලට සමාන වෙරළ තීරයක් තියෙන්නේ මේ අරිසිමලේ විතරයි. ඉතින් ඔයාලට පුළු ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ දේ බලන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහලා මේ දේවල් බලමු. ඉතින් අද අපි දෙවෙනි ප්ලේස් එක විදියට තෝරගත්තේ ඇත්තටම සම්බහාල් වලට සමාන වෙරළ තීරයක් ද ඇත්තටම මේකේ තියෙන්නේ කට්ටිය කියන වගේ කියලා බලන්නත් එක්කම අපි දෙවෙනි ප්ලේස් එක විදියට තෝරගත්තේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය සහ අරිසිමලේ වෙරළ තීරය. අපි එහෙනම් දෙවෙනි ප්ලේස් එක විදියට අපි ගිහිල්ලා ඊටු දේවල් බලමු. එහෙනම් අපි යමු මේ ලස්සන වටපිටාවක පිහිල්ලා තියෙන මේ විහාරස්ථානයට. අරිසිමල ආරණ්‍ය සේනාසනය. තපස්සු බල්ලුක මහසෑය අරිසිමල වෙරළ තීරය කියලා බෝඩ් එක දාලා තියෙනවා අපි ඉස්සරහට යන්න. ඉතින් මෙතෙන්ට ආපුවම පස්සේ වාහන පාක් කරන වෙනම තැනක් තියෙනවා. ඒක වාහන පාක් කරලා අපිට මේ විදිහට යන්න පුළුවන්. දෙපැත්තේ ලස්සන කැලෑවක් තියෙනවා. ඒ වගේම එහා පැත්තෙන් අපිට මූද තියෙනවා බලන්න පුළුවන්. එතනින් මැදින් තමයි යන්න තියෙන්නේ විහාරෙට. මේ මානෙල් මල් වලින් ගමුද? රියනම් කැමැත්තක් කරන්. අයියර මානෙල් මල් වලින් දෙන්න. හරි ඉතින් දැන් අපි මල් ගත්තා. අපි දැන් කෙලින්ම යමු චෛත්‍යය තියෙන තැනට. ඉතින් ඔයාලට මතක ඇති මේ අරිසිමලේ චෛත්‍යයේ සලපතල මාරුව ඉතා මෑත කාලීනව තමයි විවෘත වුණේ. හන්තානි සඳගිරිසෑයේ හාමුදුරුවෝ මේ ඇවිල්ලා ටීවී දෙන්නෙන් ප්‍රෝග්‍රෑම් එකක් කියමු දාලා මට මතකයි මේක විවෘත කරා. අපි බලමු කවද්ද ඇත්තටම විවෘත කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේකේ සම්පූර්ණ විස්තරයක් දාලා දෙන සලපතල මළුව විවෘත කරපු එකේ 2025 මාර්තු මාසේ 13 වෙනිදා. ඒ කියන්නේ මේ අවුරුද්දේ තමයි මේකේ සලපතල මළුව විවෘත කරලා තියෙන්නේ. හරි ඉතින් මේ තියෙන චෛත්‍ය රාජන් වහන්සේ. ඉතින් අපි මේක ඇතුළට ගිහිල්ලා මේකේ චෛත්‍ය ඇතුළට යන්න පුළුවන්. ඒ දේවල් බලලා අපි කතා කරන්න තියෙන දේවල් කතා කරමු. පුදුබන පාදයක් තවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පියන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. අපි දැන් කතා කරමු මේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේට. ඔයත් එනවනම් මේක කොහෙද තියෙන්නේ? ඒ වගේම කොහොමද එන්න ඕනේ කියලා. මේක තියෙන්නේ ත්‍රිකුණාමලේ. ඉතින් ඔය ත්‍රිකුණාමලේ පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් 50ක් වගේ යනකොට ඔයාට හම්බ වෙනවා අරිසිමලේ ආරණ්‍ය සේනාසනේ. එහෙම නැත්නම් අරිසිමලේ වෙරළ තීරයට හැරෙන පාර. එතනින් අතුලට ආපන් පස්සේ තමයි ඔයාට මේක හම්බෙන්නේ. ඒ වගේම ඇත්තට මේ අරිසිමලේ කියන එක ඇත්තටම තේරුම දන්නවද? අරිසි කියන්නේ දෙමළ වලින් හාල් වලට. මලේ කියන්නේ කන්දට. ඉතින් සහල් කන්ද කියන අර්ථය තමයි අතරම මේක එන්නේ. මෙහි ගොඩක්ම ඉන්නේ දෙමළ ජනතාව. ඉතින් ඒ නිසා තමයි අරිසිමලේ කියලා හඳුන්වන්නේ. ඉතින් මේකේ වැල්ල සම්පූර්ණයෙන්ම සහල් වලට සමානයි. සම්බ සහල් වගේලු ඒ වැල්ල. අපි ගිහිල්ලම් බලමු චෛත්‍ය මළුවට පල්ලෙහෙන් තමයි වෙරලා තියෙන්නේ. මේ කට්ටිය කියන විදිහට ඇත්තටම මේකේ තියෙන වැලි හාල් වගේද කියලා. අපි පල්ලෙහාට ගිහිල්ලම් බලමු. ගොඩක් කට්ටිය කියනවා මේකේ වැලි සම්බ හාල් වලටම සමානයි කියලා. අපි පල්ලෙහාට ගිහලා ඒ දේ ඇත්තටම අපි එහෙමද කියලා අපි බලමු. ඉතින් මේකේ වෙනම කොටසක් තියෙනවා. පොඩි පාරක් තියෙනවා පල්ලෙහාට බහින්න. එතකොට තමයි ඔයාලට හම්බෙන්නේ අරිසිමලේ වෙරළ තීරය. ඉතින් මේ තියෙන්නේ අරිසිමලේ, අපි ඉන්නේ වෙරළේ. ඉතින් අපි බලමු දැන් වැලි ටිකක් අරගෙන ඇත්තටම මේවා හාල් වගේමද කියලා. මම පොඩ්ඩක් ඒක ලං කරලා ඉස්සෙල්ලා ඔයාලට පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ ඒ වැලි.
ඉතින් ඇත්තටම මේ වැලි දුරට බැලුවත් ළඟට ගිහිල්ලා බැලුවොත් ඔයාට පේනවා තනිකරම සම්බ හාල් වලටම සමානයි. ඉතින් හාල්ම තමයි ඉතින් ඇත්තටම දුරට බැලුවම පේන්නේ. ඔයා අතට අරන් මම ටිකක් අරන් පෙන්නන්න. ඉතින් ඔයාට පේනවා ඇති ඇත්තටම හාල් ඇටේම තමයි ඉතින් අර වැලි කැට තියෙන ලොකු මේ වැලි කැට තියෙන්නේ. තනිකර හාල් විදියටමද තියෙන්නේ. ඉතින් ඒ විදියට ඇත්තටම වැලි හාල් වගේ තියෙන ලංකාවේ තියෙන ලස්සනම වෙරළ තීරයක ලස්සනම ආරණ්‍ය සේනාසනයක් තමයි මේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ බෞද්ධ ජනතාවට ගොඩක්ම වැදගත් සිද්ධාස්ථානයක්. ඉතින් මේකේ ගොඩක් ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඇත්තටම මේ ඉතිහාස කතා ඇත්තටම ඔයාලට ගේන එක හැම මම ගොඩක් ප්ලේසස් වල යනවනේ. ඒ ගොඩක් තැන්වල ඉතිහාස කතා තියෙනවා. ඒ දේවල් වීඩියෝ එකට සම්බන්ධ කරන්න ඕනේ. ඒ දේවල් වීඩියෝ එකේ කියන්න ඕනද කියලා පහලින් කමෙන්ට් කරන්න. මම එතකොට ඉස්සරහා වීඩියෝ වල එහෙම අරගෙන එන්න. ඉතින් ඔයාගේ මේකේ ඉතිහාස කතාව බලන්න ඕන නම් ඔයාලම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලිපියක් දාලා තියන්න ලින්ක් එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ලේසියෙන්ම මේ දේවල් සම්පූර්ණ විස්තරයෙන්ම ඔයාලට දැනගන්න අවශ්‍ය නම් ඒ දේවල් කියවලා දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව දෙයක් කියන්න තියෙන ඒ තමයි අරිසිමලේ විතරක් නෙවෙයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන ගොඩක් විහාරස්ථාන වලට ඔයා යනවා නම් උදේවරුවක හරි එහෙම නැත්නම් හවස් වරුවක හරි ගියොත් එහෙම ඔයාට නිදහසේ මේ විහාරස්ථානේ වැඳ ගන්න පුළුවන් තියෙන ලස්සන දේවල් බලන්න පුළුවන් ගොඩක් ලස්සනයි මේ තියෙන විහාරස්ථාන වගේ දේවල් මුදු වෙරළත් එක්ක තියෙන නිසා ඒ වගේම තමයි මේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ දවසකට හාමුදුරුවර 20ක් විතර භාවනා කරන්න වගේ සංසුන් පසුබිමක් තියෙන ඉඳ වැඩ සිටින උතුම් විහාරස්ථානයක්. ඉතින් ඔය ත්‍රිකුණාමලය આવොත් අනිවාර්යයෙන්ම මේ ලස්සන පුදබිමට ලස්සන වෙරළ තීරයට එන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහේ ලස්සන travel videos බලන්න අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ like එකක් දාලා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපි Facebook page එක තියෙනවා. අනිවාර්යෙන් Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපේ ත්‍රිකුණාමලේ ටුවර් එකේ ඊළඟ ප්ලේස් එකෙන් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.